ලිංගික හිංසනය. මෙම වීඩියෝව ස්වීඩන් RFSU ආයතනය නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ පරිවර්තනයකි. කෙනෙකුගේ කැමැත්තට එරෙහිව සිදුවන ඕනෑම ලිංගික ක්‍රියාවක් ලිංගික හිංසනයක් ලෙස සැලකන්න පුළුවන්. අනෙක් පාර්ශවයේ කැමැත්තක් නොමැතිව ලිංගික අදහස් දැක්වීම, යමෙකු තම ලිංගික අවයව නිරාවරණය කිරීම, ලිංගික පින්තූර අන්තර්ජාලය හරහා පැතිරවීම සහ ස්ත්‍රී දූෂණය එනම් ස්වකැමැත්තෙන් සහභාගී නොවන කෙනෙකු සමග සංසර්ගයේ යෙදීම වැනි බොහෝ ක්‍රියාවන් ලිංගික හිංසනයන් ලෙස සලකනු ලබනවා. මෙම වීඩියෝව ලිංගික දූෂණය වැනි බරපතල ආකාරයේ ලිංගික අතවර පිළිබඳවයි. ලිංගික හිංසනය ලොව පුරා සිදුවෙනවා. ලිංගික හිංසනය යමෙකු කෙරෙහි බලය යෙදවීමක් වන අතර එය සාමාන්‍යයෙන් පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ ලිංගිකත්වය පිළිබඳ අදහස් සමග සම්බන්ධ වෙනවා. එය දැවැන්ත සමාජ ගැටලුවක් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. බහුල වශයෙන් දක්නට ලැබෙන සිදුවීම් අතර ගැහැණු ළමයෙකුට හෝ කාන්තාවකට පිරිමි ළමයෙකු හෝ පිරිමියෙකු විසින් සිදු කරනු ලබන හිංසනය පෙන්වා දෙන්න පුළුවන්. පිරිමි ළමයින් පිරිමින් හෝ සංග්‍රාමීය සමාජ භාවයේ පුද්ගලයන් හිංසනයට ගොදුරු වන අවස්ථාවලදීත් බොහෝ විට අපරාධකරුවන් වන්නේ පිරිමින්. ලිංගික හිංසනය බහුලවම නිවස තුළ සිදුවන අතර බොහෝ විට අපරාධකරුවා බින්දිතයා දන්නා සමීප සහකරුවෙක්. ලිංගික හිංසනය බොහෝ විට ශාරීරිකව හෝ චිත්තවේගී වැනි වෙනත් ආකාරයේ අපයෝජන සමග ඒකාබද්ධ වෙනවා. එවැනි පහරදීම් එදිනදා ජීවිතයේ කොටසක් බවට පත්ව තිබීමට ඉඩ ඇති අතර බින්දිතයාට ඔවුන් අත්විඳ ඇති දේ විස්තර කිරීමට පවා අපහසුයි. පවුලේ සමාජිකයෙකු විසින් දරුවන්ද ලිංගික අපයෝජනයට ලක් කළ හැකි. මෙය ව්‍යාභිචාරය ලෙස හඳුන්වා දෙනවා. මුල්වරට හමුවන කෙනෙක් මගින්ද යමෙකු හිංසනයට ලක්විය හැකි. උදාහරණයක් ලෙස ස්වකැමැත්තෙන් ජුදා ගන්නා දිනයක මුල් හමුවීමක් ඩේටිං දැක්විය හැකි. බොහෝ ගැහැණු ළමයින් සහ කාන්තාවන් ආගන්තුකයෙකු විසින් එළිමහනේදී තමන්ව ලිංගික හිංසනයට ලක් කරනු ඇතැයි සිතා බියට පත්වනවා. මෙවැනි හිංසනයක් සාපේක්ෂව දුර්ලභයි. එහෙත් මෙම බිය බොහෝ විට දෛනික ජීවිතයේ කොටසක් බවට පත්වන අතර එය පුද්ගලයාගේ ජීවිතයට සහ නිවසින් පිටත ගමන් කිරීමේ නිදහසට බලපානවා. ලිංගික අතවර වලට බොහෝ ප්‍රතික්‍රියා තිබිය හැකියි. පුද්ගලයා බියෙන් ශාරීරිකව අක්‍රිය තත්වයට පත්විය හැකියි. විරුද්ධවීමට හෝ එපායයි කීමට නොහැකි විය හැකියි. එමෙන්ම ශරීරයේ ශාරීරිකවද ප්‍රතික්‍රියා කළ හැකියි. උදාහරණයක් ලෙස යෝනි මාර්ගය ලිහිසි විය හැකි අතර සිදුවන දෙයට අකමැති වුවද කෙනෙක්ගේ ලිංගය ඍජු විය හැකියි. මෙය ඉතා සුලභ ප්‍රතික්‍රියාවක්. නමුත් බොහෝ විට වරදකාරීත්වය සහ ලැජ්ජාව පිළිබඳ හැඟීම් කෙනෙක් තුළ ඇති කරනවා. ලිංගික අතවරයකින් පසු එසේ අතවරයට ලක් වූ කෙනාට බොහෝ විට දුක, කනස්සල්ල, බිය සහ බලාපොරොත්තු රහිත බවක් දැනෙන්න ගන්නවා. සමහරුන් කෝපයෙන් ප්‍රතිචාර දක්වන අතර තවත් අයට සිද්ධිය පිළිබඳ මතකය යටපත් කළ හැකියි. සිදු වූ දේ ගැන ලැජ්ජාවීම සහ වරදකාරී හැඟීමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඔබ කුමක් කීවත් කළත්, ඔබ ඇඳ පැළඳ සිටි ආකාරයේ කුමක් වුණත්, ඔබ මත්පැන් පානය කර සිටියත් නැතහොත්, ඔබ මුලින් කැමැත්ත ප්‍රකාශ කර පසුව ඔබේ අදහස වෙනස් කළත්, සෑම විටම වැරදිකරු වන්නේ ලිංගික අතවරය සිදු කළ තැනැත්තායි. ලිංගික අතවරයකට ලක් වූ ඕනෑම අයෙකුට උපකාර ලබාගත හැකි. ඔබට ඕනෑම පොලිස් ස්ථානයක කාන්තා හා ළමා කාර්යාංශයට ඇමතිය හැකි. නැතහොත් සහාය සඳහා රජයේ රෝහල්වල මිතුරු පියස වෙත යා හැකි. එමෙන්ම ඔබට 077 56 76 555 අංකයෙන් Women in Need ඇමතිය හැකි. එමෙන්ම ඔබට 0112 18 60 55 අංකයට හෝ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ විසින් පවත්වාගෙන යනු ලබන 1938 කාන්තා උපකාරක සේවාවට ඇමතිය හැකියි.
ඔබ බාලවයස්කරුවෙකු නම් ඔබට සහාය සඳහා 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය හෝ ඔබේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ වෙත පැමිණිය හැකියි. කෙසේ නමුත් ඔබේ කැමැත්තට විරුද්ධව කිසිවෙකුට ඔබට ලිංගිකව යමක් කිරීමට අවසර නැත.